ආයිබෝවන් අද 2026 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා සිකුරාදා දිනේ. අද දවසේ සුබ ලග්න වනවා මිථුන කටක සහ සිංහ. අද දවසේ තරමක් අගුණ අසුබදායි ලග්න වන්නේ වෘෂභ, කන්‍යා සහ වෘශ්චික ලග්න. ඔබ උපන් නැකත පෝපල්, පුවසාල, බෙරණ, අස්විද, මා මුල, උත්තරපල්, උත්තරසාල, කැති, අද සාසියාවාස, පුෂ, අනුර, උත්තරපුටුප, හත, සුවන, රේවති යන නැකතක් නම් අද දවසේ ඔබට හොඳයි සහ විශේෂයෙන් ඔබ විසින් ක්‍රියාත්මක කරන කටයුතු සම්බන්ධ සුබ තත්ත්වයක් පෙන්වුම් කරනවා. අද දවසේ රාහු කාලය පෙරවරු 10:42 සිට 12:16 දක්වා, රාත්‍රී කාලය රාත්‍රී 10:49 සිට අලුයම නැත්නම් රාත්‍රී 12:15 දක්වා. අද දවසේ ඔබගේ අභිප්‍රායන් බලාපොරොත්තු සියල්ල ਸਰව ප්‍රකාශ සාර්ථක වේවා. අපි දැන් බලමු ලග්නේ තත්ත්වයේ කෙබඳුද කියා. මේෂ ලග්නයේ මේෂ ලග්න උපන් ඔබට අදාළව ගතිට අද දවස 2026 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා දවස විශේෂයෙන් අද බලාපොරොත්තු අරමුණු සාර්ථක වීමක් අපේක්ෂා කළ හැකි යම් නව සැලසුම් ක්‍රියාත්මක වන දවසක්. ඔබගේ කලත්‍රය ලෙඩවන්නට ඉඩ තිබෙනවා. ඔබගේ විරිඳ හෝ සැමියා තරමක රෝගී වීමක්, ලෙඩවීමක් වැනි දෙයකට අදාළ කාරණා පෙන්වු කරනවා. මූල්‍යමය කටයුතු සම්බන්ධ සුබ තත්ත්වයක් ඇතත් ලැබෙන දේවල් තරමක් ප්‍රමාද වීමක් වැනි කාරණාවකුත් යෙදෙන්නට තිබෙනවා. අද තරමක් කතා වැඩි දවසක්. සහ සම්බන්ධතා ආදී දේවල් අලුත් වන දවසක්. අලුත් අය එකතු වන දවසක්. ඔබගේ තිබෙන යම් මානසික යම් උබෝධෝ කොටි තත්යකට පිළියමෙදීමක් පවතිනවා. උදෑසන කාලයේ යම් මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් යම් කාරණා යෙදෙනවා. රාත්‍රී කාලයේදී ඔබට මුදල් කටයුතු සඵල කර ගැනීමට, සාර්ථක කර ගැනීමට ඊටමත් හොඳ අදහස් පහළ වීමක් අපේක්ෂා කළ හැකියි. එබැවින් යම් අස්ථාවර වීමක් සහ යම් උබෝධෝ කොටි තත්ත්වයක් පවතින නමුත් රාත්‍රී කාලයේ ඒ තත්ත්වයන් විසඳීමට හේතු කාරණා පෙන්වුම් කරනවා. වෘෂභ ලග්නයේ උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි 10 වන අද දවසේ ඔබගේ ධනය, මූල්‍යමය කටයුතු, මුදල්මය කටයුතු ආදී සම්බන්ධයෙන් තරමක් සැලකිල්ලක් දැකිය යුතු දවසක්. අද තරමක් ඔබගේ සෞඛ්‍යයේ තරම් හොඳ නැහැ. හිස ඉරුව රද වෙන තත්ත්වයන්, හිස සම්බන්ධයෙන් ඇතිවන්නා යම් අසනීප ආබාධ ආදී ඒ දේවල් සක්‍රිය වන්නට තිබෙනවා. උදර ආබාධ ගැන විශේෂ සැලකිලිමත් වන්න. අද ආහාර ගැනීම ආදීදී තරමක් ඒ ආහාර නිවැරදි හොඳ ආහාර ගැනීමට උත්සාහ කරන්න. නැත්නම් යම් බලාපොරොත්තු නොවන උදරාබාධයක් වෙන දෙයකට ලක්වන්නට ඉඩ තිබෙනවා. තරමක් කේන්ති යන දවසක්, ආවේගශීලීත්වයන් වැඩි වෙන දවසක්. විශේෂයෙන් අද තරමක නිලින මානසිකත්වයක හට ගන්නට තිබෙන්නේ. ආධ්‍යාත්මික අවබෝධයට හොඳයි. මෝක්ෂය සම්බන්ධ කරන්නා වූ දේවල්, ආගමික කටයුතු ආදී ඒ දේවල් බහුල වශයෙන් යෙදෙන දවසක්. ඒ කටයුතු වලට හොඳයි. ඒවා සාර්ථක වීමක් අපේක්ෂා කළ හැකි සහ ඒ උදෙසා වන දැඩි මානසික උමනාවක් හට ගන්නවා. ගෙවල් දොරවල්, වාසස්ථාන ආදී අලුත් වීමක්, අස්පස් වීමක් වැනි දෙයකට කාරණා පවතිනවා. ඒ සියල්ලට හොඳයි. මිථුන ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා වන අද දවස ඔබගේ අභිප්‍රායන් ආර්ථික ඉලක්ක අරමුණු සාක්ෂාත් කරගත හැකි සහ ඒ උදෙසා වන උත්සාහයන් බොහොමයක් ගන්නා වූ දවසක්. හිමින් සේරුවේ ගමන යෙදෙන්නයි කාරණා පවතින්නේ. විහිදම් ආදීන තරමක් ලෝභී ගතියක් පෙන්눔 කරනවා. මුදල් වියදම් කරන්නට අවශ්‍ය කාරණා යෙදුනත් ඒවට වියදම් කරන්නට දෙතුන් වරක්, හතර පහ වරක් කල්පනා කරන ගතියක් පෙන්눔 කරනවා. එහි වරදක් නැත. මන්ද ඒ නාසී තරම කවම කරන්නට උත්සාහ කරන සහ කියාකෝ ඉතුරු කර ගැනීමට උත්සාහ කරන ගතියකුත් පෙනෙන්නට වෙනවා. අද දවසේ ඔබ තරමක් කලා කටයුත්තක්, නිර්මාණශීලී කටයුත්තක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට වෙනවා. ඒ අතරම යම් නමක් තැනක් දිනා ගන්නා ප්‍රබල නිර්මාණ කටයුත්තක් වේවි. ඒ උදෙසා වන ආදායම් මාර්ග සඳහා සුබයි. සාමාන්‍ය ස්වයං රැකියාව හෝ අලුත් ආදායම් මාර්ග ආදී ඒ දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන දවසක්. ඒ නිසාම මිථුන ලග්නය ඔබටද යම් ජයග්‍රාහීත්වයක් පෙන්눔 කර දවසක්. කටක ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා සිකුරාදා වන අද දවස විශේෂයෙන් අද ඔබගේ යම් ඉලක්ක අරමුණු සාක්ෂාත් වීමක් අපේක්ෂා කළ හැකි ඌමනාවක් තිබෙනවා සහ ඒ උදෙසා වන යම් කටයුතු කාරණා යෙදීමක් පවතිනවා. ඔබගේ හතිය වීස් එක, පපුවේ සෙම් ගතිය ආදී තිබෙනවා නම් තරමක් සැලකිලිමත් වන්න. විශේෂයෙන් ස්නානය කිරීම ආදීදී ප්‍රවේශම්කාරී වන්න. සැප සම්පත් තරමක් වැඩිපුර යෙදෙන නමුත් විශේෂයෙන් සැප සම්පත්ම ඔබට විසවිය හැකි. ඒ ගැන මතක තබා ගත යුතුයි. ආහාර ගැනීම, ඔය සාමාන්‍ය සීත ආහාර ආදී ඒ දේවල් තරමක් විසවිය හැකියි. අද දවස සාමාන්‍ය සිනහවෙන්, ප්‍රීතියෙන්, විනෝදයෙන්, කෙලි දෙයින් ගත වන දවසක් බවයි පෙනෙන්නට තිබෙන්නේ. සාමාන්‍ය නිදහස් දවසක්. යම් ඉලක්ක අරමුණු ඇතත් ඒවා සාක්ෂාත් කර ගැනීමට වටේ පිටේ අයගේ උදව් උපකාර ආදී බහුල වශයෙන් යෙදෙන දවසක්. ඒ සම්බන්ධයෙන් සුබ තත්ත්වයක් පවතිනවා. ගෙදර දොරේ තරමක අපිළිවෙලක් වන දවසක්. ඒ නිසාම ඔබගේ ওই අදෘශ්‍යමාන බලවේග සක්‍රිය වේ හැකි. ඒ ගැන තරමක් සැලකිලිමත් වන්න. ගෙදර අස්පස් කර පිරිසුදු තබා ගන්න.
සිංහ ලග්නය. සිංහ ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි 10 වෙනිදා දිනේ අද දවස ඔබට සුබදායි දවසක්. බලාපොරොත්තු සඵල වීමක් අපේක්ෂා කළ හැකි. රැකියාවේදී ඔබට විරුද්ධ තදබල කුමන්ත්‍රණයක් අද සක්‍රිය විය හැකියි. උදෑසන කාලයේ උදෙසාවල යම් කැපකිරීමක් යම් මහන්සියක් ඔබට දරන්න සිද්ධ වෙවි. තරමක් ප්‍රවේශම්කාරී වන්න. බොහෝ දුරට සවස් කාලයේදී ඒ තත්ත්වයන් ඔබට निराකරණය කරගත හැකි. ඔබ පාරිශුද්ධත්වයට පත්වීමක් තිබෙනවා සවස් කාලයේදී. හැබැයි උදෑසන කාලයේදී නම් බොහෝ දුරට සිද්ධ වන්නේ ඔබගේ ඒ නරක නාම වැරදි ගතිගුණ මතුවීමක්. කාර්යාලයට යන විටම යම් ගැටලුවක් ප්‍රශ්නයක් හට ගන්නට ඉඩ තිබෙනවා. මේ ගැන තරමක් අවබෝධයෙන් කටයුතු කරන්න. ඊට අමතරව ව්‍යාපාර කරන සිංහ ලග්න ඔබටත් ඒ ආකාරයෙන්ම යම් ගැටලු යාන්ත්‍රික තාක්ෂණික දේවල් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ ගැටලුකාරී තත්ත්වයන් හට ගන්නට තිබෙනවා. ඒ ගැන තරමක් සැලකිලිමත් වන්න. ඒත් සවස් කාලයේදී මේ ගැටලු සියල්ල ඔබට යහපත් ආකාර විසඳෙන සහ එය තරමක් ලාභයක් වන්නත් ඉඩ ඇති තත්ත්වයක් පෙන්වුම් කරනවා. දුෂ්කර තත්ත්වයේ ලාභයක් ඇති ගෙන්නවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ උපන් ඔබට අදාළ ගත 26 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා සිකුරාදා අද දවසේ උදෑසන කාලයේ ප්‍රවේශම් විය යුතු අනතුරු ආබාධ මාර්ග බාධක සිද්ධ වන ගතියක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් අද ඇතරම ඔබට වාහන පදවනවා නම් අනිවාර්යෙන් ප්‍රවේශම්කාරී වන්න. ඊට අමතරව මුදල් මූල්‍යමය කටයුතු ආදී සම්බන්ධයෙන් තරමක දුෂ්කරකාරී ස්වරූපයක සලකුණු යෙදෙනවා. ආගමික කටයුතු සම්බන්ධයෙන් උදෑසන කාලයේ තරමක් ඉහළ වශයෙන්ම කාර්ය යෙදෙන දවසක්. හැබැයි එකක් මතක් කළ යුතුයි. සවස් කාලයේ ඔබට ඉතාමත් හොඳයි. විශේෂයෙන් සවස් 3න් 4න් පමණ පසු ඒ කාල වකවානුවේදී ඔබට අභිප්‍රායන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගත හැකි සහ විශේෂයෙන් ඔබගේ රාජ්‍ය රැකියා අවස්ථා උදා වීම ආදී ඒවට කාරණා පවතිනවා. ඔබගේ ඔබ ප්‍රසිද්ධියකට කීර්තියකට යම් ඉහළ තත්ත්වයකට පත්වන හදිසියේ ඔබ මතුවන ගති පෙන්වුම් කරන තත්ත්වයක් පෙනෙනවා. එනම් ප්‍රසාදාත්මක දේවල් සවස් කාලේ සිද්ධ වෙනවා. හැබැයි උදේ නම් ඒ තරම් සතුටක් නැත. කරගාටුවමයි වැඩිපුර පෙනෙන්නට තිබෙන්නේ. තුලා ලග්නය. තුලා ලග්නෙන් උපන් ඔබට අදාළ ගත 26 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා සිකුරාදා දවසේ අද දවසේ ඔබට අදාළ මාස දවසේ ආරම්භයේදී තරමක යම් නිලීන ගති, උදාසීන ගති, මන්දගාමී ගති හට ගන්නට තිබෙනවා. අදෘශ්‍යමාන දේවල් වල යම් බලපෑමකට ලක් වෙන දවසක්. විශේෂයෙන් ඔබ යම් ආශ්‍රය කරන නොසුසුයි ඇසුරු කරනවා නම් ඒ අයගේ යම් ඇල්ම බැල්ම ඇසුරකට වාදී ඒ දෝෂ ඒ දේවල් ඔබට තරමක් නරකට ක්‍රියාත්මක කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසාම ඔබට තරමක අසාමාන්‍ය ආහාර රුචියක් අසාමාන්‍ය ඔබට මෙතෙක් කල නොලවෙන සාමාන්‍ය නොවන යම් රුචිකත්වයන් හට ගන්නට තිබෙනවා. ප්‍රවේශම් වන්න එවැනි අදෘශ්‍යමනත්වයන් සම්බන්ධයෙන් යම් ඇල්ම බැල්ම පවතින දවසක්. හැබැයි සවස් කාලයේ සහ සම්මත අලුත් වීමක් අලුත් අය සමග ගනුදෙනු කිරීමක් පවතිනවා. සවස් කාලයේ වාහන ගමනවලදී ප්‍රවේශම් වන්න යන ගමන ගැටලුවක් නැත. එන ගමන තරමක් ඔබට ගැටලු අනතුරු ආබාධ ඇති කරන තත්ත්වයක්. ඒ නිසාම දෙවියන්ට පින්දී ඔබ අදහන ආගමකට දහමකට අනුව කටයුතු සිද්ධ කරමින් අද දවස ආරම්භ ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා දින අද දවස ඔබට යම් ජයග්‍රහීත්වයක් පෙන්වුම් කරන දවසක්. උදෑසන කාලයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පසුගාමී දේවල් සහ ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් හට ගන්නට තිබෙනවා. විශේෂයෙන් ගෙදර පවුල් දිව්‍ය කුටුම්බය සහ කලාත්‍රය සම්බන්ධයෙන් ඇතිවන්නා සුළු යම් ලෙඩ රෝග අසනීප ආදී ඒ දේවල් හට ගන්නට තිබෙන නමුත් සවස් කාලයේදී ඒ සියල්ල භංග වීමක් ඉවත් වීමක් අපේක්ෂා කළ හැකි. ඔබගේ නම ප්‍රචලිත වීමක් තත්ත්වය ඉහළ නැංවීමක් තත්ත්වයක් අනුව වැඩ කරන්නට සිද්ධ අවස්ථා උදා වීමක් වෙනි. ඒ කාරණා බොහෝමයක් සවස් කාලයේ පවතින බැවින් බලාපොරොත්තුවක් තබාගත හැකි තත්ත්වයක් සවස් කාලයේ පවතිනවා. උදෑසන ආහාර ගැනීම ආදී ප්‍රවේශම් වන්න දෙවියන්ට පින් දෙන්න බුද්ධ පූජා ආදී ඒ ආගමික කටයුතු ආදී දේවල් වලට තරමක් මූලිකත්වය ලබා දෙන්නේ. ඇස්වල දෝෂයක් ඇස්කම් ආශ්‍රිත වන්නා යම් අසනීපකාරයත් එක්ක සලකුණකුත් උදෑසන කාලේ තරමක් තදින් පෙනෙන්නට තිබෙනවා. සවස් කාලේ බලාපොරොත්තු තබාගත හැකි 3න් පසු තත්ත්වය සුබයි. ධනු ලග්නය. ධනු ලග්නෙන් උපන් ඔබට අදාළව ගතිය 2026 වර්ෂයේ ජූලි මාස 10 සිකුරාදා දවස අද දවසේ ඔබගේ අභිප්‍රායන් සඵල වීමක් අපේක්ෂා කළ හැකි. විශේෂයෙන් යම් පන්සලක් විහෙර විහාරස්ථානයක් ආගමික කටයුත්තක් උදෙසා කරන්නා වූ යම් නඩත්තු කටයුත්තක් ඒ උදෙසා කරන්නා වූ යම් කැපකිරීමක් වෙන දෙක සලකුණක් පවතිනවා. දරුවන් උදෙසා යම් තීරණ ගන්නා දවසක් ඒවට හොඳයි. ඔබ වකුගඩු අසනීප මුත්‍රා මාරු ආදී අසනීප තිබෙනවා නම් තරමක් සැලකිලිමත් වන්න. ආහාර ගැනීම වලදී ඔබත් යම් සැලකිල්ලක් දැක්විය යුතු තත්ත්වයක් පෙන්වුම් කරන බව මතක තබා ගන්න. මන්ද ඒවැයිදී යම් ඔබ බලාපොරොත්තු නොවුණු යම් අසනීප ලෙඩ රෝග ආහාර හරහා එන තත්ත්වයන් ක්‍රියාත්මක විය හැකි. ආහාර අප්‍රිය වෙන දවසක්. ඒ ගැන සැලකිලිමත් වන්න. රැකී රක්ෂා ආදියට දාලව මධ්‍යස්ථත්වයක් පවතින නමුත් සවස් කාලයේ රැකියාව සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබාගත හැකි. සතුරන් භංග වන තත්ත්වයක් පවතිනවා. ව්‍යාපාර ආදීදී පදිංචි ස්ථාන සම්බන්ධයෙන් ඉන්න ස්ථාන සම්බන්ධයෙන් සුබ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි. යම් ගැටලු ආරම්භයේ තිබුණත් පසුව සුබයි.
මකර ලග්නයේ මකර ලග්න උපන්න ඔබට අදාළව ගතිට 2026 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා දවස සිකුරාදා දවස ඔබ තරමක් ප්‍රවේශම් යුද්ධ දවස ආරම්භයේදීම යම් ගැටුම් ගැටලු මතභේදකාරී දේවල් සුළු වශයෙන් හට ගන්නට තිබෙනවා. විශේෂයෙන් රැකියාව සම්බන්ධයෙන් දුෂ්කරකාරී තත්ත්වයක ආරම්භයක් පවතිනවා. කුමක්කෝ පසුගිය දවසක නැත්නම් ඒ ඊයේ දිනේ ඇති වුණු යම් ගැටලුවක ඔඩු දිවීමක් අදත් පවතිවි. හැබැයි සවස් කාලයේ ඔබට සාධාරණ ලෙස ඔබට යහපත් ලෙස ගැටලුව විසඳා ගැනීමට හැකි තත්ත්වයකුත් පවතිනවා. නඩුවක් නීති ප්‍රශ්නයක් පටලැවෙන්න තිබෙන දවසක්. විශේෂයෙන් ඔබ නීති ප්‍රශ්න වැනි දේවල් සම්බන්ධ සැලකිලිමත් වන්න. රජයේ සමග ආණ්ඩුව සමග ඔය බදු ආදී ඒ දේවල් සම්බන්ධයෙන් යම් ගනුදෙනු කරනවා නම් ඒ වයිදී යම් මේ ගනුදෙනු මතුවීමක් ඒ උදෙසා යම් ගැටලුකාරී තත්ත්වයන් හට ගැනීමක් පවතින නමුත් සවස් කාලයේ බොහෝමයක් ඔබට සාධාරණ ලෙස විසඳාගත හැකියි. මෙහිදී විශේෂයෙන් මකර ලග්නයේ ඔබගේ දරුවන්ට අසනීපීම් ලෙඩවීම පවතිනවා. ඒ ගැන සැලකිලිමත් වන්න. ඊට අමතරව හිමින් සියර සැලසුම් සකස් කළ යුතු දවසක්. ගැඹුරු සැලසුම් වලට හොඳයි. කුම්භ ලග්නයේ කුම්භ ලග්නයේ උපන් ඔබට අදාළව ගත 26 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා දිනේ සිකුරාදා දිනේ ඔබට ගෙදර දොර සම්බන්ධයෙන් යම් ගැටලුවක් හට ගන්නා දවසක්. එක්කෝ මව් පිය දෙදෙනාම අසනීපීමක් නැත්නම් දෙදෙනා සම්බන්ධයෙන් ඇතිවන්නා වූ රෝගී තත්ත්වයක් නිසා ඔබට යම් පශ්චාත්තාප වීමක් වැනි දෙයක් පවතිනවා. ගෙදර දොර යම් නඩත්තු කටයුත්තක් ආදී දේවල් යෙදෙන දවසක්. යම් පිළිවෙල අඩු දවසක්. පිළිවෙලට වැඩක් කරන්නට ගියාට ඒ පිළිවෙල තරමක් ඔබගේ අභ්‍යන්තරයෙන්ම නොයන ගතියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සැලකිලිමත් වන්න. රැකී ආරක්ෂා ආදීට සුබ තත්ත්වයක් පෙන්වු කරන සැලසුම් කර තත්ත්වයට සවස් කාලයේ සුබයි. උදෑසන කාලයේ පොඩි ගැටලු පැවතියත් සවස් කාලයේ විසඳින්නට දාලා කාරණා පවතිනවා. ගෙදර දොර ඒ කලත්‍රය සම්බන්ධයෙන් ඇතිවන්නා වූ පොඩි මතභේද පවතිනවා. විවාහ යෝජනාවක් එන්න තිබෙනවා. අද දවසේ විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් කාරණා හෝ ප්‍රේම සම්බන්ධතාවක් සම්බන්ධයෙන් යම් කතිකාවතක් එදෙන දවසක්. මෙවැනි දෙයක් සම්බන්ධයෙන් ඒ පවතින තත්ත්වයන් ගැන උනන්දු වෙන්න. උදෑසන ඔබ තරමක් පස්සට අඩිය තිබ්බත් සවස් කාලයේදී යම් කැමැත්තක් මනාපයක් හට ගන්නට තිබෙනවා. මීන ලග්නයේ මීන ලග්නයෙන් උපන්න ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 10 වෙනිදා දවස අද දවසේදී ඔබගේ කටයුතු සම්බන්ධයෙන් මධ්‍යස්ථත්වයක් පෙන්වුම් කරනවා. තරමක උදාසීන ගතියක්, මන්දගාමී ගතියක් ආරම්භයේ පෙන්වුම් කරන නමුත් සවස් කාලයේදී ඒවා සියල්ල යථාවත් වෙමින් යම් ඔබගේ තිබෙන පිළිවෙල තරමක් ඒ අපිළිවෙල තත්ත්වයන් ඉවත් කරගනිමින් පිළිවෙලට දේවල් සිද්ධ කරන්නට ආරම්භ කිරීමක් වැනි සලකුණක් පවතිනවා. ඉතින් උදෑසන කාලයේදී ඒ අධ්‍යාපන කටයුතු, අධ්‍යයන කටයුතු යම් දේවල් ගවේෂණය කිරීම ආදී, පර්යේෂණ කටයුතු ආදී ඒ දේවල් වලට සුබයි. සවස් කාලයේදී ඒවා ක්‍රියාත්මක කිරීමට ගන්නා වූ පර්යේෂණ ආදී ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට සුබ තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි. උගුරේ ආබාධ, උදරාශිත, යටිබඩාශිත ඇතිවන්නා වූ ලෙඩ අසනීප ආදී මේ දේවල් ගැන සැලකිලිමත් වන්න. තයිරොයිඩ් වැනි රෝග තිබෙනවා නම් ඒවයි තරමක මතුවීමක් උදෑසන කාලේ පවතිවි. සවස් කාලේ ඒවා निराකරණය වීමක් පවතිනවා. තරමක් උදාසීන ආරම්භයක් නමුත් සවස් කාලේ උද්‍යෝගිමත් තත්ත්වයක් පෙන්වු කරනවා. ඒක ඔබට සුබයි. ජ්‍යොතිෂ දැනුම සොයන ඔබ එකතු වන්න www.jyotishapanthi.com වෙබ් පිටුව වෙත.